හෙලෝ මගේ රත්තරන් යාළුවනේ සුබ වෙසක් පොහොය දිනයක් වේවා. ඉතින් මේ අනිත් හැම පොයේටම අපි එහෙම ඇවිදින්න යනවා අනිත් මිනිස්සුන්ගේ දන්සල් ගන්න යනවා. ඉතින් ඒක නිසා වෙනස කරත් එක්ක මේ පාර අපි කොහෙවත් යන්නේ නැතුව දන්සලක් දෙන්න හිතුවා. යාළුවනේ දන්සලේ පළවෙනි දේ සවුන්ඩ් ඕන්න අපි සවුන්ඩ් දාලා දෙන්නේ. යාළුවනේ පේනවනේ කොල්ලෝ බැහැලම් බරටම වැඩ. උඹ දැන් මාස් ගෙනාවද උඹ නිකන් දෙක දික් කර කර එන්නේ. අනේ වරෙන් කඩෙන් ගෙනාව. ඔව් යාළුවනේ අපි දන්සල දෙන්නේ 4ට. දැන් ඇවිල්ලා වෙලාව තාම 3ට විතර තියෙනවා. කමන්නේ අපි කලින්ම වැඩේ පටන් ගන්නවා. ඉතින් මුලින්ම අපි හඩ් එක ගහන්න පටන් ගත්තා. යාළුවනේ අපි දැන් හඩ් එක ගහ ගන්න ඕනේ. විතර වැත්තට අදින්න ඕනේ. මුළු ටික සෙට් කරගනි. හරි. දැන් පල්ලෙහා එක පාගගෙන උඩට උස්සහන් ඈ. පල්ලෙහා කණුව පාග ගනි. හරිද? මේක සෙට් මේ සංග සෙට් කරා. මේක උස්සන්න මේක උස්සන්න. ලොක් එකක් තියෙනවා ලොක් එක වැටෙනකන් උස්සන්න. මෙන්න ලොක් එකක් තියෙනවා ලොක් එක දාන්න ඕනේ. හරි. මේක හරි. යාළුවනේ අපි දැන් හට් එකක් ගහගත්තා. තව ඉස්සරහ ගමු. අදින්න පුළුවන් කණු හතර. ආරියා පිටිපස්සෙන් වේද? ඕනේ. මේ දිගාම මේ මෙතනින් ආන් ඔබට දෙන්න පිටිපස්සෙන් ගල් දෙයක් තියන්න ඕනේ. තාම යුට්ට ඉස්සරහට ගමුද? තායියුට්ටක් පිටිනේන ගමු. රොඩි රොඩි. මේ බ්ලොක් අර බ්ලොක් එක දාන්න. යාළුවනේ මේසෙත් හරි දැන්. ඔයාලා මෙච්චර වෙලා මේ දැන් දන්සලක් දෙනවා කියන දන්නවා වුණාට අපි මොනවද දෙන්නේ කියන්නේ දන්නේ නැහනේ. අපි ඇත්තටම කියනවා අයිස්ක්‍රීම් දන්සලක් තමයි දෙන්නේ. අවශ්‍ය 3යි කියලා නෑ පට්ට ප්‍රශ්නයක් තියෙන්නේ මාර අවුවක් තියෙන්නේ. ඒවා වෙලා ඉන්නේ. ඇත්තටම මේ පොඩේ කොහෙවත් යන්නත් බැරි වුණා අපිට. ඒනවනේ අවුව. ඉතින් අපි කලින් දවසේ වැට ගහගත්තා. මේ ලනු ගැහුවේ නෑ ලනු උස්ස පයින්නවනේ ඒක නිසා අපි වැට ගැහුවා. යාළුවනේ මූ ජීවිතේ පළවෙනි පාරට වෙසක් කූඩුවක් හදලා. ඇත්තටම තාම වෙසක් කූඩුව හදන්න දන්නේ නැහනේ. හොඳයි. ඔයානේ හදලා දෙන්න මේක. පේනවනේ. කොල්ලෝ සියලු සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරනවා. දාපන්. බොයිස් අපි දැන් දන්සල පටන් ගන්න යන්නේ මං ගෙදර ගියා. අයිස්ක්‍රීම් ටික ගේන්න. මේ ටික අරන් යන්නේ මොකද මේ අවුවට සනික දියනවා ඒක හින්දා පොඩ තමයි ගේන්නේ. දැන් මේ පළවෙනි සෙට් එක ගේන්න ගියා. මේ ඉතුරු ටික තව ගෙදර ආවා උපාරක් යන්න වෙනවා ඒටි ගේන්න. යාළුවනේ අවසාන අයිස්ක්‍රීම් ලීටර 4ට $12 යන්නේ මේ. ඊටවට වඩා මේ හොඳට වැඩේ කරගන්න පුළුවන් වුණා වේතුවේ සෙනගෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඊළඟට අපේ දන්සලේ වැඩ ඉවර කරලා අපි ගියා පොඩි රවුමක් දාන්න. යාළුවනේ අපි දැන් තමයි බොයිස් ඉස්සරහින් අපේ කොල්ලෝ යන්නේ මෙතන පදිතෝ කියලා යනවා ඉස්සරහින් පැත්තේ රසය යනවා මොකක්ද ගේන්නේ අර එයන්ට දෙන්නවා. ඇයි මෙහෙන් ආවේ දුර වැඩි නැද්ද දුරද එන් අරෙන් ගියා යාළුවනේ අපි ෆොටෝ ගහන්න නතර වුණා. ලස්සන උඹේ එක්ස් එකෙන් ගහපන්.
යාළුවනේ අපි රොටි දන්සකට ආව මේකේ සේන ගණන් නැහැ. හිතේ හැටියට කන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ. මේ වුණාට ගෙවල් ළඟ ඉඳන් සෑහෙන්න දුර ආවා අපි. කොන් තේරුවිල ගියා. ඔබ දෙන්න ඉතින් ඊළඟට රොටියක් කාලා ප්ලේන් ටිකකුත් බීලා අපි ඔහේ ඔළුව හැරිච්ච දේ යන්න පටන් ගත්තා. බොයිස් පේනවත් දන්නේ මේ දැන් එහෙම ගිහින් දැන් අවසානට රෑ වෙලා දැවෙලා කියලා රසක්. වෙලාව ඇවිල්ලා 8යි 9යි හරියටම මේ දැන් අපි වාහන් යලේ ඉන්නේ හරිද ආව පාරවල් මතකත් නැහැ. කොහොම හරි මේ පැතුම් අයියයි සඳයි මේ හොනට් එකේ අනිත් මේ බයික් යාවේ මේ උන් දෙන්න එහෙම මෙහෙන් දාලා කොහෙන් හරි පිස්සුවක් කෙල්ලලා මේ පාර වරද්දගෙන දැන් උන් දෙන්න එනකන් මේ මායි රසය මෙතනට එලා මේ නවත්තන් ඉන්නවා. ඉතින් ඊළඟට පැතුම් අයයි සඳහාවෙත් හම්බුණාට පස්සේ අපි ආපහු අපේ ගෙවල් වල එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය ටික තමයි ආද vlog එකෙන් සිද්ධ වුනේ. ඉතින් මගේ vlogs බලන ඔයාලට මම දාමත් කියනවා වගේ මම හදවතින්ම ආදරේ. ඉතින් එහෙනම් ඊළඟ vlog එකෙන් එනකම් පරිස්සමෙන් ඉන්න බොයිස්. යාළුවනේ අපි දැන් මැදැලග ආවින්නේ මේ පැත්තින් ආවේ. වෙසක් සඳ තියෙනවා. අපි පොඩ්ඩක් නතර කරා මෙතන.